තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද උතුම් වූ පොසොන් පුන් පොහොය දිනය තුල හැමදෙනාම සූදානම් වන්නේ තමන්ගේ ජීවිතය ඊටාම වටිනා කියන දිනයක් තුල ඊටාම වටිනා වූ ක්‍රියාවන් සිද්ධ කරමින් අද දවස පුරාවටම බොහොම සතුටින් සැනසීමෙන් ගත කිරීමට තමයි හැමදෙනාම සූදානම් වන්නේ. ඉතින් අපි බලමු අද මේ උතුම් පොසොන් පුන් පොහොය දිනය කොහොමද අපිට ඊටාම වැදගත් දිනයක් බවට පත් වෙන්නේ කියලා. පින්වත්නි, ලෞතර බුදුරජාණන් වහන්සේ දවස මේ උතුම් වූ පුන් පොහොය දිනේ බුද්ධ ජීවිතයට අනුව ගත්තාම පින්වත්නි, බුදුරජාණන් වහන්සේ උතුම් වූ බුද්ධත්වයට පත් වෙලා සත්සතියක් ගත කරනවා. එතකොට මේ සත්සතියේ බුදුරජාණන් වහන්සේ රුවන්ගී වැඩ හිඳමින් තමන්ගේ ඒ දිනේ ගත කරන දවස අද වගේ උතුම් පොසොන් පුන් පොහොය දිනයක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි ලාංකීය ජනතාව හැටියට අපේ පින්වත්නි අපිට මේ උතුම් පුන් පොහොය දිනේ වැදගත් වන්නේ බෞද්ධ ශිෂ්ටාචාරය අපේ ලංකාද්වීපය තුල ප්‍රතිස්ථාපනය කරපු දිනේ විදිහට ඒ උතුම් වූ මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකා ද්වීපයට වැඩම කරලා ඒ උන්වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය අපේ රටේ රජතුමාට ප්‍රථමයෙන් අවබෝධ කරලන්නට යෙදුණා. අනතුරුව මේ ලංකාද්වීපය පුරාම පතුරවන්නට යෙදුණා. සියලුම බෞද්ධයන්ට මේ දහම් පණිවිඩය බෙදා දෙමින්. එතකොට චුල්ලහත්ති පදෝපම සූත්‍රය දේශනා කරමින් උන්වහන්සේ රජතුමා දේවානම්පියතිස්ස රජතුමා බෞද්ධයෙකු බවට පත් කරනු ලබනවා. ඒ වගේම උන්වහන්සේ මේ ලංකාද්වීපය පුරාවටම සියලුම ජනතාවට මේ බුදුරජාණන් වහන්සේගේ ඒ නිවනේ පණිවිඩය එහෙමත් නැත්නම් මේ ධර්මය බෙදා දෙමින් කටයුතු කරපු හින්දා උන්වහන්සේව හඳුන්වනවා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ හැටියට. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කරනකොට අපේ පින්වත්නි අපේ රටේ රජතුමා දේවානම්පියතිස්ස රජතුමා මුවදඩේමේ යෙදෙමින් තමයි ඉන්නේ. මේ මුවදඩේමේ යෙදෙමින් ඉන්න අතරතුර තමයි මිහිඳු මහරහතන් වහන්සේට සම්මුඛ වෙන්නේ. ඒ සම්මුඛ වෙච්ච අවස්ථාවේ මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජ ප්‍රශ්න කීපයක් අහනවා පින්වත්නි. මේ ප්‍රශ්න කීපය අහලා මේ රජතුමාගෙන් කොහොමද මේ රජතුමාගේ බුද්ධිය කියලා උන්වහන්සේ වටහා ගන්නවා. ඒ වටහා ගැනීමෙන් අනතුරුව උන්වහන්සේ ඒ සූත්‍ර දේශනාව සිද්ධ කරමින් රජතුමා බෞද්ධයෙකු බවට පත් කරනවා. ඉන් අනතුරුව අපේ පින්වත්නි මේ ලංකාද්වීපය පුරාවටම උන්වහන්සේ මේ ධර්මයේ පණිවිඩය බෙදා හරිමින් මේ ලංකාද්වීපය බෞද්ධ රටක් බවට පරිවර්තනය කරනවා. ඒ වගේම අද පවතින මේ සංස්කෘතියත් අපිට ලැබෙන්නේ උන්වහන්සේ වැඩම කිරීමෙන් අනතුරුව. එතකොට ඒ උන්වහන්සේගේ වැඩම වීමත් සමගම ලංකාද්වීපය තුළ බෞද්ධ පුනරුදයක් ඇති වෙනවා. ඒ බෞද්ධ පුනරුදය ඇතිවීම තුළ මේ ලංකාද්වීපය බෞද්ධ රාජ්‍යයක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා තමයි අපිට මේ උතුම් වූ පොසොන් පුන් පොහොය දිනය ඊටාම වැදගත් දිනයක් බවට පත් වෙන්නේ. ඉතින් අපේ පින්වත්නි අද දිනය තුළ බොහෝ සෙයින් දාන සීල භාවනා කියන මේ පුණ්‍ය ක්‍රියා සිද්ධ කරමින් අපේ ජනතාව බුදුදහමට අනුව තමන්ගේ ජීවිතය ගත කරන දවසක් බවට පරිවර්තනය කරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා අපි හැම දිනම අදිෂ්ඨාන කරගන්නට ඕනේ අද දිනේ බොහොම යහපත් ලෙස ගත කරන්නට. හැම දිනාටම තෙරුවන් සරණයි.